විනාඩි ගානක සැපකට ජීවිතේ විකුණන්න එපා. හින ටිකක් වෙනුවෙන් මිත අඳුරට දානන්න එපා. අද විහිළුවක් වගේ හෙට ජීවිතේම නෑ. විස අතට ගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ නෑ. මුලින්ම ආවේ යාළුවෙක්ගේ කතාවක් විදියට එක පාරක් ගහපන් කිව්වා විහිළුවක් වගේ. එක පාර දෙකක් වුණා, දෙක තුනක් වුණා. බලදි ජීවිතේම එක අතට අරන් ගියා. අම්මා ඇඬුවා තාත්තා බලාගෙන හිටියා. ගෙදර හිනාවති කෙන්ටික අතුරු දම්මුණා. කන්නාඩිය ඉස්සරහා හිටියේ මන් නෙවෙයි වගේ. ඇසක ඇතුළෙත් මවම නැති වෙලා වගේ. විනාඩි ගානක සැපකට ජීවිතේ විකුණන්න එපා. හින ටිකක් වෙනුවෙන් නිත අඳුරට දානන්න එපා. අද විහිළුවක් වගේ හෙට ජීවිතේම නෑ. විස අතට ගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ නෑ. මුලින් හිතුවේ පාලනය මගේ අතේ කියලා. පස්සේ තේරුණා මන් තමයි හිර වෙලා කියලා. නිදහස හොයලා ගිය පාර හිරගයක් වුණා. හීන ගොඩක් තිබුණා, ඒව ඔක්කොම බිඳුණා. යාළුවොත් දුර ගියා, විශ්වාසෙත් නැති වුණා. ඉස්සර hina වුණු මුණක් අද අඳුරු වුණා. කැඩුනේ ඇඟ විතරක් නෙවෙයි හිතත් එක්කම. විසේ ගිහින් හියලේ ඇතුලේ විතරක් නේ අයිබං. මිනිහෙක් එක දවසින් වැටෙන්නේ නෑ. පුංචි තීරණ ගොඩක් එකතු වෙලා ජීවිතයක් බිඳෙනවා. ඒත් කතාව මෙතනින් ඉවර වෙන්නේ නෑ. වැඩුණ තැන නගටින්නේ බැරි කියලා නීතියක් නෑ. උද ඉල්ලන එක දුර්වලකමක් නෙවෙයි. ඒක නැවත ජීවත් වෙන්න දත්පත්වන්න වෙනි පියවරයි. අදත් අඳුරේ ඉන්න එකෙක්ම සින්දුව අහනවනා. මමක තියාගනින් බං උඹ තාම පරක්කුනේ. ඉස දිනුවොත් හීන මැරෙනවා ඒක ඇත්ත. ඒත් තිබා හිනුවොත් ජීවිතේ ආයෙත් පටන් ගන්න පුළුවන්. විනාඩි ගානක සැපකට ජීවිතේ විකුණන්න එපා. හින ටිකක් වෙනුවෙන් නිත අඳුරට දාන්න එපා. අද විහිළුවක් වගේ හෙට ජීවිතේම නෑ. විෂ අතට ගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ නෑ. විනාඩි ගානක සැපකට ජීවිතේ විකුණන්න එපා. ගුණ ටිකක් වෙනුවෙන් නිත අඳුරට දාන්න එපා. අද විහිළුවක් වගේ හෙට ජීවිතේම නෑ. විෂ අතට ගත්තම අන්තිමට ඉතුරු වෙන්නේ නෑ. හීන අම්මා යාළුවෝ ආදරේ ඒව වටිනවා. ජීවිතේ කියන්නේ නැවත නොලැබෙන අවස්ථාවක් බං. ඒ නිසා අඳුරට නෙවෙයි එළියට පියවර තියා. මොකද උඹේ කතාව තාම ඉවර වෙලා නෑ.